ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ self love ගැන. කොහොමද අපි self love කරන්නේ? ඒ කියන්නේ අපි අපිටම ආදරය කරන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය දන්නවා දැන් කොහොමද ඒක කරන්නේ කියලා. ඒත් නොදන්න අයට ඒක කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති අයට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කොහොමද ඔයාට ආදරය කරන්නේ? මේ ටිප්ස් ටිකක් මම දෙන්නම්. ඒ ටිප්ස් ටිකෙන් බලන්න ඔයා ඒ දේවල් කරනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ඉන්නවා එයාවම පිළිගන්න කැමති නැහැ. ඒ කියන්නේ ඔයාවම පිළිගන්න කැමති නැහැ. ඔයාගේ ශරීරයේ හැඩය, එහෙම නැත්නම් ඔයාගේ කොණ්ඩය, ඔයාගේ රූපය, එහෙම නැත්නම් ඔයාගේ උස මිටිකම්, ඒගොල්ලන්ව ඒ කියන්නේ ඒ විදියට දකින්න කැමති නැහැ. එයා ඒ ඉන්න විදියට ආස නැහැ. එක්ක සාමාන්‍යයෙන් ඔයා හිතන්න මම උදාහරණයක් දෙන්නම්. ඔයා සාමාන්‍යයෙන් කළු කෙනෙක්. කළු කෙනෙක් කියන්නේ තලේලු කෙනෙක්. අපි මේ ගොඩක් කළු අය නෙවෙයිනේ. තලේලු කෙනෙක්. ඉතින් ඒ තලේලු කමට ආස නැහැ ඔයා. ඔයා ආස සාමාන්‍ය ගොඩාක් සුදු වෙන්න එහෙම. මම කියන්නේ එහෙම අය ඉන්නවා. එහෙම අය දැකලත් තියෙනවා. ඒ කියන්නේ එයාගේ රූපේ, එයාගේ පාට එයාට ප්‍රශ්නයක්. ඒ කියන්නේ එයා කැමති නෑ. එයා කියන්නේ යාම දුක් වෙනවා. ඇයි මම මේ සුදු නැත්තේ? අයියෝ මට එපා වෙලා තියෙන්නේ ඔන්න වගේ එයාටම දේවල් කියා ගන්නවා. ඉතින් පළවෙනියට මම ඔයාට කියන්නම් ඔයාව පිළිගන්න. ඉස්සෙල්ලාම ඔයාට තියෙන පාට ගැන ඔයා පිළිගන්න. ඔයාට දුඹුරු හමක්, ඒ කියන්නේ තලේලු හමක් තිබ්බට ඔයාව පිළිගන්න. ඔව් මේක තමයි මගේ පාට. ඉතින් මට පුළුවන් මීට වැඩිය ගොඩාක් සුදු වෙන්න නෙවෙයි මේ තියෙන පාට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාට තියෙන දේ පිළිගන්න. ඔයාවම විවේචනය කරන්න යන්න එපා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහපුවාම ඔයාගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් අයියෝ මගේ කැත, ඇයි මම මෙච්චර කැත උනේ, මම මොනවා කළාද මෙහෙම උනේ? නිකම්ම සාමාන්‍ය ගොඩාක් අයට ටීනේජර්ස්ලට පිම්පල් එන එක සාමාන්‍යයි. එහෙම නැත්නම් හෝමෝනල් බැලන්ස් තියෙන කට්ටියට පිම්පල්ස් එන එක සාමාන්‍යයි. සාමාන්‍යයෙන් පීරියඩ් එකක් ලඟ වුණාම පිම්පල් එන එක සාමාන්‍යයි. සමහර අයගේ මූණ ඔයිල් ගොඩක් ඒ නිසා පිම්පල් එනවා. ඉතින් එහෙම වුණා කියලා ඔයාගේ මූණ අයියෝ මං කැත වෙලා මම කැතයි කියලා හිතන්න එපා. ඔයා ඒකට සොලියුෂන් එකක් හොයන්න ඉස්සෙල්ලාම. ඒ කියන්නේ ඔයාගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් අයියෝ මම කැත වෙලා කියනකට වැඩිය මම පිම්පල්ස් වලට දැන් මම මොකක්ද කරන්නේ? ස්ට්‍රෙස් වෙන්න එපා. කිසිම වෙලාවක ඔයාට තියෙන දෙයට ඔයා ස්ට්‍රෙස් ගන්න නැතුව හිමීට සාමකාමීව හොයන්න මොකද්ද මම මේකට කරන්න try කරන්න. ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. එහෙම නැත්නම් සාමාන්‍ය ස්වභාවික දේවල් යූස් කරන්න බලන්න. එහෙම දේවල් කරලා try කරන්න. ටික ඕක හිමීට අඩු වෙනවා. ඔයා ස්ට්‍රෙස් වෙන්න තව ඕක වැඩි වෙලා ගොඩාරියක් ලොකු වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඉස්සෙල්ලාම ඔයාව විවේචනය කරනවා නම් ඒක අඩු කරගන්න. පළවෙනියටම ඔයා self love විදියට කරන්න ඕනේ. ඔයාවම දකින්න. ඔයාවම පිළිගන්න. අන්න ඒක තමයි පළවෙනිම එක. දෙවෙනි එක විදියට මම ඔයාලට කියන්නේ ඔයාවම ආදරෙන් පිළිගන්න. ඒ කියන්නේ ඔයා හිතනවා දැන් ඔයා තලේලු කෙනෙක්. ඔව් මම තලේලුයි. ඒත් මට ආදරෙයි. මම මගේ පාට ගැන තෘප්තිමත්. මගේ කොණ්ඩය ගැන මම තෘප්තිමත්. මගේ මුහුණ ගැන මම තෘප්තිමත්. මට තියෙන දේ ගැන මට තෘප්තිමත්. අන්න ඒ වගේ ඉස්සෙල්ලාම ඔයාට මේ තියෙන දේට, ඔයාගේ තියෙන ශරීරයට ඉස්සෙල්ලාම ඒ ලස්සන දකින්න. ඔයාගේ ලස්සන ඉස්සෙල්ලාම දැකලා ඉන්න. ඍණාත්මක දේවල් ඔලුවට එන්න දෙන්න එපා. ඒ කියන්නේ ඔයා දැන් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයා හිතනවා නම් මම ලස්සනයි. එහෙම ගොඩක් කට්ටිය ඒක නිකන් පිස්සුවක් කියලා තමයි හිතන්නේ. ඉස්සර මිනිස්සු ඒක ගැන එච්චර යාවම වර්ණනා කරගන්න. එහෙම තමයි මම කියන්නේ ධනාත්මක විදිහට හිතන්න පුරුදු වෙනවා කියන්නේ ඔයාවම ඉස්සෙල්ලාම වර්ණනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔයා වෙන කෙනෙක්ව වර්ණනා කරනවට වැඩිය ඔයාව වර්ණනා කරන්න.
මිනිස්සු හිතනවා එහෙම ගිහිල්ලා කතා කරපුවාම අයියෝ මෙයාට පිස්සු, මෙයා ගැනම වර්ණනා කරගන්නවා කියලා. ඉතින් ඔව් එහෙම තමයි ධනාත්මක චින්තනයක් තියෙන කෙනෙක් ඉස්සෙල්ලාම කරන්නේ එයාව වර්ණනා කරගන්න එක. ඉතින් ඔය වගේ ඍණාත්මක දේවල් වලට ඔයාට එන්න තියන්න එපා. ඔයා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාවගේම ලස්සන දකින්න පුරුදු වෙන්න. ඔයාටම ආදරෙන් වචනෙන් කතා කරන්න. ඔයා කන්නඩිය ඉස්සරහට ගිහිල්ලා කියන්න ඔව් මම ගොඩක් ලස්සනයි. මගේ සම පැහැදිලි සමක් මට තියෙනවා. මගේ කොණ්ඩේ මාර ලස්සනයි. ඒ වගේ දේවල් ඔයාටම කියාගන්න. එතකොට ඉබේම ඔයාට ඒ දේවල් වලට ට්‍රීට් කරන්න ඕන වෙනවා. ඒ කියන්නේ දැන් තව ටිකක් මම ඊට වැඩිය කොණ්ඩේ මගේ ලස්සන කරගන්න ඕනි. ඊට වැඩිය මම කොණ්ඩේ බවා ගන්න ඕනි. මගේ කොණ්ඩේ ගිහින් මගේ කොණ්ඩේ දැන් නැහැ ඉස්සර තරම් නැහැ. එහෙම කියනකට වැඩිය මගේ කොණ්ඩේ ශක්තිමත්, මගේ කොණ්ඩේ හොඳ පෝෂණීයයි. මං ඊට වැඩිය මේකට මොන හරි තව දෙයක් කරලා තව පෝෂණය වැඩි කරලා මගේ කොණ්ඩේ වවා ගන්න ඕනේ. අන්න ඒ වගේ හොඳ ඍණාත්මක දේවල් හිතන්න නැතුව ධනාත්මක විදියට ඔයාව ඉස්සෙල්ලාම දකින්න පුරුදු වෙන්න. හැම වෙලේම ඔයාට මුල් තැන දෙන්න. ඔයාගේ කාලය නාස්ති කරගෙන වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙන්න කැප වෙන්න යන්න එපා. එහෙම කරන්න ඉස්සෙල්ලාම ඔයාව සතුටින් තියන්න. ඔයාටම වෙලාවක් හදාගන්න. ඔයා වෙනුවෙන් ටයිම් එකක් හදාගන්න. ඔයා සෙල්ෆ් ලව් කියලා කියන්නේ ඔයා කරන හැම දෙයකටම ආදරය කරන එක. ඒ කියන්නේ ඔයාට වෙනුවෙන් දෙන කාලය, ඔයාට දෙන විවේකය, ඔයාට දෙන මානසික සුවය, ඒ හැම දෙයකටම තමයි සෙල්ෆ් ලව් කියලා කියන්නේ. ඉතින් කොයිම වෙලාවකවත් ඔයාට නපුරක් වෙන දෙයක්, තීරණයක්, කිසිම දෙයක් කරන්න එපා. ඒ වගේ දේවල් වලට ඔයාගේ සෙල්ෆ් ලව් කියන එක නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ තීරණ, ඒ කියන්නේ හොඳ දෙයක් ඔයාට හොඳ දෙයක් වෙන දෙයක් කරන්න. ඒක වෙන කෙනෙක්ව සතුටු කරන්න, වෙන කෙනෙක්ට දෙන්න යන්න එපා. ඉස්සෙල්ලාම ඔයා ගැන හිතන්න. මේක මම කියන්නේ ආත්මార్థකාමීත්වය නෙවෙයි. එහෙම හිතන්න එපා. ඒ දේ ගැන නෙමෙයි මම කියන්නේ. ඔයාවම ඉස්සෙල්ලාම දකින්න. අරිත් ඒත් පිළිගන්න. ඒ වගේම ඔයාගේ දේට අනිවාර්යෙන් ඔයාගේ පැත්තට ඉන්න. ගන්න තීරණ වලින් ගන්න ඕනේ ඔයාගේ පැත්ත. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඔයාට කවුරුත් නැහැ. ඒ වුණාට ඔයා හිතන්න ඔයා වෙන කෙනෙක්ට ඒ දේ කරනවා කියලා. ඒ දේ මනුස්සයට උදව් කරනවා. අන්තිමේට ඒ උදව් කරපු මනුස්සයවත් ඔයාට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ මනුස්සයම ඔයාට දේවල් කියනවා වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයා තීරණයක් මොකක් හරි ගන්නවා නම් ඔයාගේ පැත්ත ඉස්සෙල්ලාම හිතන්න. වෙන කෙනෙක්ට ඒ අයිතිය දෙන්න එපා. ඔයාව ශක්තිමත් විදිහට බලා ගන්න. තීරණයක් ගන්නකොට තීරණේ ශක්තිමත් වෙන්න. ඔයාගේ පැත්තට ඉන්න. කිසි කෙනෙක්ට වෛර කරන්න යන්න එපා. ඔයාට මොකක් හරි නපුරක් කරපු කෙනෙක් හෝ වේවා එයාට වෛර කරන්න එපා. වෛර කරනවා කියන්නේ ඔයා ඒ මනුස්සයව ඔළුවේ තියාගෙන ඉන්නවා කියන එක. ඉතින් ඒ මනුස්සයව අතහරින්න. ඒ කියන්නේ අමතක කරන්න. අමතක කරාම ඔයාට ඒක ඔයාගේ ඔළුවටවත් එන්නේ නැති වෙන්න ඕනි. ඒක වෛරයක් නෙමෙයි. මොනවා කළත් කාලයකට පස්සේ හම්බ වුණත් එයාව මතකේ නැත්තම් එයාට කිසි දෙයක් කියන්නවක්වත් කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ එයාට වෛර කරන්න එපා. අත්හැරලා දාන්න. එයාට රිද්දන්න ඕනේ කියන්නේ අපි කාටවත් රිද්දන්න ඕනි කියලා නීතියක් නැහැ. පලි අරගෙන රිද්දන්න ඕන කියලා මම කොතනකවත් කියන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒගොල්ලොන්ව අතහැරලා දාන්න. එයාලා රිදෙනවා නම් රිදෙයි, නැත්තම් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ මනසෙන් එයාලව මතක් කරලා හිතින් අතාරින්න. ඒ වගේම තමන් වෙනුවෙන් යහපත් පුරුදු ඇති කරගන්න. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් යහපත් දේවල් ඇති කරගන්න. ඔයා ඉස්තර කරපු නැති දෙයක් දැන් පුරුදු වෙන්න. මං කියන්නේ සාමාන්‍යයෙන් ඔය ජර්නලින් වගේ දේවල් ඔයා ඉස්තර කරන්නේ නැත්නම් දැන් කරන්න පුරුදු වෙන්න. සෝලෝ ඩේට් යන්නේ නැත්නම් ඔයා ඉස්තර කරේ නැත්නම් දැන් කරන්න පුරුදු වෙන්න. තමන්ට පුළුවන් විදිහට දේවල් කරන්න. පුරුදු පටන් ගන්න.
කිව්වත් වගේ ජර්නලින් කරන දේවල් හොඳයි. ඒ වගේම සෝලෝ ඩේට් යන එක හොඳයි. ඔයා ඔයාගේ මානසික සුවය වෙනුවෙන් වැඩ කරන්න ඒ දේවලුත් පටන් ගන්න. ඒ කියන්නේ කලින් ඔයා භාවනා වගේ දේවල් කරලා නැත්තම් දැන් භාවනා කරන්න පුළුවන්. ඇෆර්මේෂන් කියන්න නැත්නම් ඇෆර්මේෂන් කියන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න. ඔයා මේ දේවල් කරද්දී ඔයාට ලැබෙන ප්‍රයෝජන ටිකක් මම කියන්නද? ඔයා ගැන විශ්වාසය තියෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ කොන්ෆිඩන්ට් එක වැඩි වෙනවා. ඔයා හිතනවා තනියෙන් කොහෙට හරි යන්න ඉස්සර අය කෙනෙක්. ඒ කියන්නේ මං කිව්වේ සෝලෝ ඩේට් ඒ වගේ තනියෙන් ගිහිල්ලා තැනකට කෑම එකක් ගන්න, තනියෙන් ගිහිල්ලා තැනකට ඇඳුමක් උනත් ගන්න යන්නේ නැති ලැජ්ජාවක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාගේ කොන්ෆිඩන්ට් එක වැඩි වෙනවා. එහෙම සෙල්ෆ් ලව් ඉගෙන ගත්තාම මානසික පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ මානසික නිදහසක් එනවා. ඔයාට සැනසීමක් දැනෙනවා. ඉස්සර වගේ පීඩාකාරී ഘോഷාකාරී දේවල් වගේ මනසේ නැති වෙනවා. සාර්ථකත්වය පහසුවෙන්ම ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඔයා දෙයක් කරනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ඔයා ඔයාගේ හීනයක් වෙනුවෙන් වැඩ කරනවා කියලා හිතන්නකෝ. අන්න ඒ දේ වෙනුවෙන් ඔයා ફોකස් කරනවා. ඔයා වෙනුවෙන් ફોකස් කරනවා. සාමාන්‍ය දෙයක් මම උදාහරණයක් විදියට දෙන්න. ඔයා ඇඟ අඩු කරන්න හිතාගෙන මුළු ෆෝකස් එකම මුළු ඔයාගේ ශරීරයට දෙනවා. ඒ කියන්නේ ඔයා කෑම පාලනය කරනවා, ජිම් යනවා, හෙල්ති දේවල් කනවා බොනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ සාර්ථකත්වය ඉබේම ආකර්ෂණය වෙනවා ඔයාම ෆෝකස් කරන්න ගත්තාම. දිනෙන් දින ඒ කියන්නේ දවසින් දවස ඔයාගේ පෙනුම වැඩි වෙනවා. ඒ කියන්නේ පෙනුම ලස්සන වෙනවා දකිනවා. ඔයාව ඇප්‍රීෂিয়েට් කරන්න පුරුදු වෙනුනාම ඒ කියන්නේ ඇප්‍රීෂিয়েට් කියලා කියන්නේ අගය කරන්න. ඒ වගේ උදේට මං කිව්වා වගේ කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාව ඇප්‍රීෂিয়েට් කරනවා කියලා කියන්නේ ඔයාට මාර කොන්ෆිඩන්ට් එකක් එනවා. ඔව් මම ලස්සනයි, මම තැනකට ගියාම මිනිස්සු මන් දිහා බලනවා. ඒ වගේ අදිමානසිකත්වයක් ගැන නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය විදිහට ඔයා ගැන ඍණාත්මක දේවල් හිතන් ඉන්න එක නැති කරගන්න මම මේ කියන දේවල් ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඒ වගේම මම හිතනවා ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සාමකාමී සාර්ථක ජීවිතයක් වට ගත කරන්න පුළුවන්. මම කලින් කිව්වත් වගේ තමන්ට ආදරය කරන මිනිස්සු කියන්නේ ආත්මార్థකාමී මිනිස්සු නෙවෙයි. එයාලා සතුට බෝ කරන අය, ආදරණීය අය, තවත් කෙනෙක්ගේ දියුණුවේදී සතුටු වෙන අය, කිසි කෙනෙක්ට හිරිහැර කරදර නොකරන අය, හිතකින්වත් වචනකින්වත් හිතක් රිද්දන්න නැති වෙන අය. ඒ ආදරය කරන්නේ තමන්ට ආදරය කරන්න පුරුදු වෙච්ච කෙනෙක් විතරයි. වෙන කෙනෙක්ගේ සතුටේදී සතුටු වෙන, දුකේදී දුක් වෙන කෙනෙක්ට විතරයි ඒ දේ කරන්න පුළුවන්. ඉතින් ඔයාට ආදරය කරන්න, තවත් කෙනෙක් මත ජීවිතේ රඳවන්නේ නැතුව ඔයාට ආදරය කරන්න පටන් ගන්න. එතකොට ප්‍රශ්න විසඳලා ලැබෙන්න පුළුවන් හොඳම දේවල් ඔයාට ලැබෙනවා. ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්. මානසික සුවයක්ත් තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාට ඉස්සෙල්ලාම ආදරය කරන්න පුරුදු වෙන්න. තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔයාට යම්කිසි දෙයකින් කරදරයක් සිද්ධ වෙනවා නම් එතනින් අයින් වෙන්න. හිත රිදෙන තැන් වලින් පවා අයින් වෙන්න. ඔයාව රිද්දන අයට දැන් මේක තේරුම් යන්නේ නැහැ. ඒක කාලයත් එක්ක එයාලටම තේරුම් යයි. ඇයි මං එයාට එහෙම කරේ? ඇයි මං ඒ මිනිහයාට මෙච්චර වදයක් දුන්නේ කියලා. ඉතින් ඒවට ඔයා උත්තර දෙන්න යන්න දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කාලයත් එක්ක ඒ මිනිසුන්ට තේරුම් යයි. ඔයාගේ පාඩුවේ සරල ජීවිතයක් ගත කරන්න. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා සත්තයි. විශ්වාසයෙන් ඉන්න. ඔයාට ආදරය කරන්න, ඔයා වෙනුවෙන් කැප වෙන්න. දාලා ගිය මිනිස්සු පස්සේ පවා යන එක නවත්තන්න. ඇයි මට ආදරේ නැත්තේ කියලා එයාලගෙන් අහන්න කලින් ඔයාගෙන් අහගෙන ඉන්න. ඔයාට ආදරය කරනවද කියලා. මට ආදරේද කියලා. මට ආදරේ නම් කවදාක්වත් වටින්නේ නැති කෙනෙක් කියලා අතෑරපු කෙනෙක් පස්සේ යන්නේ නැහැ. මොකද මට මාව වටිනවා ඒ දේවල් වලට වැඩිය.
ඉතින් තේරුම් ගන්න ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉන්න ගම Facebook එකට join වෙන්න.